ඔන්න ඔය මානසික තත්ත්වෙන් නිදහස් වෙන්න පුළුවන්. ඒ මානසික තත්ත්වෙන් නිදහස් කරන්න තමයි පින්වතුනි මේ ඔක්කොම කරන්නේ. ඔගේ නිදහස් වෙන්න බැරි වුණොත් එහෙම වෙන්න තියෙන හානිය ඔබ දන්නවා. ඒකත් නිතර මතක් කරලා දෙනවා. ඒක අපහාසයක් නෙමෙයි පින්වතුනි. ඒකත් ඔබට නිතර මතක් කරලා දෙනවා. මොකද භාග්‍යතුන් වහන්සේගේ ක්‍රමවේදය තමයි අපි අනුගමනය කරන්නේ. භාග්‍යතුන් වහන්සේ එක හොඳින් කියලා දෙනවා නැත්නම් නරකින් කියලා දෙනවා නැත්නම් මරලා දානවා පින්. මේ භාග්‍යතුන් වහන්සේට මරලා දාන්න පුළුවන් අපිට මරලා දානවා කියන එක කරන්න බෑ. මොකද අපි දන්නේ නැහැ මරලා දාන්න සුසු කෙනෙක්ද නැද්ද කියලා පින්. භාග්‍යතුන් වහන්සේට පුළුවන් මරලා දාන්න පින්. දැන් චුන්දසූ කරවා ගියා මරලා දැම්මා. භාග්‍යතුන් වහන්සේ දන්නවනේ ආසන්නසේ ඥානෙ දාලා බැලුවට පස්සේ පේනවා පේන්නේ. මේ මිනිහා කවදාවත් කොට යන්නේ නැහැ. මේ මිනිහා දැන් මේ ඔසුපත් නරකේ කියන්නේ ඉන්නේ උර මරලා. දැන් මෙයාට මන ටිකක් කියන්න ගියොත් එහෙම හරි සෙතක් වෙන්නෙත් නැහැ. සෙතක් වෙන්නේ නැහැ පොඩ්ඩක්වත්. මන් ටිකක් කිව්වා කියලා. තව මාත් එක්ක කේන්ති අරගෙන ඉවරලා කොහ යනවා කියලාද? අවිතියට යන්න තමයි වෙන්නේ කියලා. ඉතින් ඒක නිසා පින්වතුනි මරලා දැම්මා. මරලා දැම්ම කියන්නේ මොකද්ද? උපේක්ෂාවටපත් කළා. ඒක භාග්‍යවතුන් වහන්සේගේ ක්‍රමයක්. අස්දම් සාරතිය ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේගෙන් ඇහුවට පස්සේ ස්වාමීනි ඔබ වහන්සේ කොහොමද මේ පුරුෂය කොහොම দমনය කරන්නේ? ඒ භාග්‍යවතුන් වහන්සේ එතුමගෙන්ම ඇහුවා ආපහු සැරයක් අනිත් පැත්තට. ඔබ කොහොමද අස්සය দমনය කරන්නේ? ඔබ මහා පුදුම මහා පරම්පරාගත හොඳ කීර්ති නාමයක් දිනාගත් අස්සය দমনය කිරීම සම්බන්ධ එහෙම මිනිසෙක්, එහෙම ගුරුවරයෙක්. එහෙනම් කියන්න බලන්න ඔබ කොහොමද দমনය කරන්නේ කියලා. අන්නේ වෙලාවේ තමයි පින්විතනේ කිව්වේ මම හොඳින් හික්මවන්න බලනවා. ගහන්නේ කරන්නේ මොකුත් නැතුව හොඳින් හික්මවන්න බලනවා. එහෙම කළේ නැත්නම් මම නරකින් හික්මවනවා. නරකිනුත් හික්මුන් නැත්නම්. ඒ කියන්නේ ගහලා කරලා හරි හික්මවන්න බලනවා. එහෙමත් හික්මුන් නැත්නම් මොකද කරන්නේ? මරලා දානවා කියලා. ඔබ වහන්සේ කොහොමද කරන්නේ? මමත් එහෙම තමයි කරන්නේ. මමත් හොඳින් හික්මවන්න බලනවා. හොඳින් හික්මවනවා කියලා කිව්වේ පින්විතනේ සුගතිය කියන්නේ මේකයි. සුගතියටපත් වීමේ අනුහස් මේකයි. සුගතියේදී මෙන්න මෙහෙම සත්පුරුෂයන් වහන්සේලාගේ අසුර ලැබෙනවා. ඒ අසුර ලැබිලා ඔය කියන ඔය හිතේ හට ගන්නා ඔය දුකෙන් නිදහස් වෙන්න පුළුවන් මාර්ගය පෑදිලා එනවා. යම් දවසක ඔය දුකෙන් නිදහස් වෙනවා. ඔය දුකෙන් නිදහස් වුණාට පස්සේ සියලු දුකෙන් අත මිදීමේ මහා ශාන්තිය මුක්ති විඳිනවා. ආනන්තරික සමාධිය තුළ ජීවත් වෙන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඔන්න ඔය විදිහට පින්වතුනි නිවනේ තියෙන ආනිසංස පැහැදිලි කරලා දෙන ක්‍රමයක් තියෙනවා. එහෙනම් ඔන්න ඔය විදිහට පින්වතුනි හොඳින් හික්මවන ක්‍රමයක් තියෙනවා. ඊළඟට තියෙනවා පින්වතුනි දුගතිය කියන්නේ මේකයි. මෙන්න මේ දේවල් කළොත් මෙන්න මෙහෙම යනවා. නිවන කියන එක නොකර හිටියොත් එහෙනම් මෙන්න විදිහට දුගතියට ඇදිලා යනවා. අසත්පුරුෂ සංසේවනයේ නිසා නිරන්තරයෙන් දුගතිය පැත්තට ඇදිලා යනවා. පීඩාවක් එනකොට ඒ පීඩාවෙන් නිදහස් වෙන්න විවිධ දේවල් කරන නිසා. පාපේ කරන්න හරි ලේසි නිසා. පාපේ සමාදන් වෙන්න හරි ලේසි නිසා. මනුස්සයා හැමතිස්සෙම සතර පාය පැත්තට නැමුරු වෙනවා. සතර පාය මහගෙදර කරගෙන ජීවත් වෙනවා. හිසේ තිබිච්ච බර බිමින් තිබ්බාසේ සතර පාය ගිහලා උපදිනවා. අන්න ඒ විදිහට පින්වතුනි නරකින් හික්මවන ක්‍රමයක් භාග්‍යවතුන් වහන්සේගේ තියෙනවා. ওই දෙකටම හික්මව ගන්න බැරි කෙනා මක් කළා දානවද සෙන්ද? මක් කළා දානවද? මරලා දානවා. මරලා දානවා කියන උපේක්ෂාවටපත් කළා දානවා. මොකද හේතුව මේ මනුස්සයාට එතනින් එහාට ගොඩ යාමක් නැහැ.